සර් අපි බොහෝ විට gratitude සහ mindfulness ගැන අහලා තියෙනවා. ඒත් මේ දෙකේ තියෙන සම්බන්ධය මොකද්ද? ඔව් mindfulness කියලා කියන්නේ ඇත්තටම අපි වර්තමානයේ ජීවත් වෙන්න හුරු වෙන අභ්‍යාස ක්‍රමයක්. එතකොට gratitude වලදී අපි ඇත්තටම කරන්නේ අපි ජීවත් වෙන මොහොතවල වල තිබෙන යහපත් බව නැත්නම් ඒ යථාර්ථය පිළිබඳව දැකලා ඒ ගැන ස්තුතිවන්ත වෙන එක තමයි gratitude වලදී කරන්නේ. එතකොට mindfulness වල වර්තමානයේ ජීවත් වෙනවා වගේම gratitude වලදී හොඳ යහපත් මානසිකත්වයක ඉන්න පුරුදු කරනවා. ඉතින් කෘතවේදී වෙන එකෙන් ඒක තමයි මේ දෙක අතර තියෙන සම්බන්ධයක් වෙන්නේ. නමුත් සර් අපහසු කාලවලදී ඒ කියන්නේ අපේ stressful periods වලදී අපිට gratitude දක්වන්න පොඩ්ඩක් දුෂ්කර වෙනවා. එවැනි අවස්ථාවල අපි මොකද්ද කරන්න ඕනේ? ඔව් අපි අපහසුතාව කියලා කියන්නේ අපේ මනසෙම තියෙන ආකෘතියකට අනුවයි අපි එහෙම හිතන්නේ. ඇත්තටම අපිට වෙන්නේ ජීවිතයේ සිද්ධි. ඒතර mindfulness වලින් පුරුදු කරන්නේ ජීවිතයේ සිද්ධි විනිශ්චයකින් තොරව non judgmental විදිහට බලන එක. ඒතර ඇත්ත වශයෙන්ම අපි අපහසු පහසු කියලා බෙදාගත්තට මේ හැම අත්දැකීමකම අපට තිබෙනවා ජීවිතයට අර්ථවත් යමක් ගන්න පුළුවන් අවස්ථා ගොඩක්. ඒතකොට gratitude දෙනකොට අපිට ඒ අර්ථය වටහා ගන්න පහසු වෙනවා. මානසික පීඩාවත් අඩු වෙන්න ගන්නවා. එතකොට අපිට gratitude practice කරන්න සරල පුහුණු ක්‍රම එහෙම තියෙනවද? ඔව් එහෙම තියෙනවා. ඒකට පුහුණුව අවශ්‍ය වෙන්නේ අපිට සරලව පටන් ගන්න පුළුවන්. ඔබ මොහොතකට ඇස් දෙක පියාගෙන කැමති නම් ගැඹුරු හුස්මක් දෙකක් තුනක් විතර අරගෙන හොඳට සංසුන් වෙන්න. ඊට පස්සේ ඔබට ජීවිතයේ පහසුයි ඉස්සෙල්ලා ඔබට සතුටු කියන අත්දැකීමක් සිහි කරලා ඒ පසුපස තිබෙන කෘතවේදී භාවය අපි පුහුණු වෙන එක. ඒ කෘතවේදී භාවය සමහර විට ඔබ දන්න කෙනෙක් මිත්‍රයෙක් වෙන්න පුළුවන්, දෙමව්පිය වෙන්න පුළුවන්, වෙනත් සත්වෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරයේ තියෙන ස්වභාවික දෙයක් වුණත් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගහක කොළක තිබෙන අපිට තියෙන ප්‍රයෝජනෙ අපිට කොච්චර ප්‍රයෝජනයක් ලැබුවත් ඉරේලියෙන් කොපමණ ප්‍රයෝජනයක් ලැබෙනවද මේ වගේ ඒ කියන්නේ සජීවී අජීවී දෙකේටම අපිට gratitude දෙන්න පුළුවන්. ඒ කියන්නේ gratitude විශාල දෙයක් නෙමෙයි අපිට සුළු දෙයකට පවා පෙන්වන්න පුළුවන්. ඔව් ඊටාම වැදගත් දෙයක් ඒකයි සුළු දෙයකින් තමයි ආරම්භ කරන්නේ. ඒතර සුළු දේවල් ගොඩකින් තමයි ලොකු දෙයක් හැදෙන්නේ කියලා අපිට નિરાයාසයෙන් තේරෙනවා. ඒතර අපි සෑම දෙයකටම කෘතවේදී වෙන්න පුරුදු වෙනවා. ඔව් මම හිතන්නේ තවදුරටත් මේ පිළිබඳව අපි ඉදිරි සතියේක සාකච්ඡා කරමු.